අපි මේ ඇවිල්ලා ඉන්නේ සීගිරිය පහංගලට. මෙතන උගක් කටේ නැති පාටයි. මේ පහංගල කියලා කියන්නේ ආරාමයක්. මෙතන තියෙනවා ගල් කණු හෝ ලී කණු හිටවපු ගල් කණු වෙන්න බෑ මේ ලී කණු හිටවපු ඒවා තමයි. ලී කණු හිටවපු වලවල් ගොඩක්. ඒ වගේම පහළ තියෙනවා ගල මතින් උඩට නැගුණ බැම්මක් වගේ තැන. එතකොට මේ තැන ආරාම සංකීර්ණයක් තිබුණා කියලා තමයි කියන්නේ. ක්‍රිස්තෝ පූර්ව 1-3 කාලයට අයත් වෙන ආරාම සංකීර්ණය. එතකොට කාශ්‍යප රජතුමාටත් කලින් කාශ්‍යප රජතුමා රාජ්‍යත්වයට පත් වෙන්න කලින් තිබුණ ආරාම සංකීර්ණයක්. එතකොට මේකෙන් පැහැදිලි වෙන්නේ කාශ්‍යප රජතුමාට මේ සීගිරිය බලකොටුවක් විදිහට ඒ කියන්නේ රාජ්‍යත්වය මෙහෙවන්න හාමුදුරන් වහන්සේලා විසින් ලබා දුන්නා කියන එකට සාධක. මේකට මම කියන්න හොඳ උදාහරණයක්. කාශ්‍යප රජතුමා කියන්නේ මුගලන් කුමාරයාගේ සහෝදරයා. හැබැයි කාශ්‍යප රජතුමා ධාතුසේන රජතුමාගේ රජ කුමරියගේ නැත්තම් ධාතුසේන රජතුමාගේ අගමහේසියගේ පුතා නෙමෙයි. කාශ්‍යප රජතුමා කියන්නේ බින්නමාතුක. බින්නමාතුක කියන්නේ අගමහේසියට පස්සේ හිටපු මහේසියකගේ පුතේ. හැබැයි වැඩිමල්. කාශ්‍යප කුමාරයා වැඩිමල්, මුගලන් කුමාරයා බාලයි. එතකොට කාශ්‍යප කුමාරයාට නෙමෙයි හරිනම් රජකම ලැබෙන්න තිබුණේ මුගලන් කුමාරයාට. මොකද බින්නමාතුක පුත්‍රයෙකුට රජකම ලබා දෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ඉතිහාසයේ ධාතුසේන රජතුමා තමන්ගේ නැගණියව ධාතුසේන රජතුමාගේ නැගණියව විවාහ කළා දෙනවා තමන්ගේ පුරෝහිතයාට. රජතුමාගේ පුරෝහිතයාට. එතකොට පසු කාලෙදී ඒ පුරෝහිතයාගේ පුත් කුමාරයාත් ඒ වගේම ධාතුසේන රජතුමාගේ දියණියක් ඒ දෙදෙනා විවාහ කරලා දෙනවා. ඒ ධාතුසේන රජතුමාගේ දියණිය සහ ධාතුසේන රජතුමාගේ නැගණිය අතර මත ගැටුමක් ඇති වෙලා ධාතුසේන රජතුමා දඬුවම් කරනවා තමන්ගේ නැගණියට මරණ දඬුවම් ලබා දෙනවා. තමන්ගේ දියණියට කිරිහැර කරා කියලා. එතකොට අන්නේ තරහව අර අමාත්‍යවරයා තබාගෙන අර නියම රජකම ලැබෙන්න තුන මුගලන් කුමාරයාට රජකම ලබා නොදී කාශ්‍යප රජතුමාට රජකම ලබා ගන්න උදව් කරනවා. ඉතින් ඒ අනුව කාශ්‍යප රජතුමා රජකම ලබා ගන්නවා. ඊට පසුව කාශ්‍යප රජතුමාට නොයෙකුත් හිරිහැර එනවා අනුරාධපුරයෙන්. මොකද නියම රජ උරුමකාරයා මුගලන් කුමරු නිසා. මුගලන් කුමරු ඉන්දියාවට පලා යනවා. ඉන්දියාවට පලා ගිහිල්ලා ඊට පස්සේ සේනා සංවිධානය කරගෙන නැවත ලංකාවට එනවා. එන්න ඒ බව දැනගන්න මේ රජතුමා ඒ බව සිද්ධ වෙනවා කියලා දැනගන්න අපේ කාශ්‍යප රජතුමා මොකද කරන්නේ? තමන්ගේ අම්මගේ උරුමයේ තියෙන මේ සීගිරිය ප්‍රදේශයට එනවා. එතකොට මේ සීගිරිය කියලා කියන්නේ ඒ කාලේ තමන්ගේ ඒ කියන්නේ කාශ්‍යප රජතුමාගේ මෑණියන්ගේ රාජ්‍යත්වය උරුම ප්‍රදේශය මේ සීගිරිය කියලා කියන්නේ. එතකොට මේ සීගිරියේ ඒ කාලේ වෙනකොට හාමුදුරන් වහන්සේලා තමයි වැඩ හිටියේ. කාශ්‍යප රජතුමාගේ මෑණියන්ගේ සහෝදරයා මේ සීගිරියේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. සීගිරිය පන්සලේ ලොකු හාමුදුරුවෝ තමයි කාශ්‍යප රජතුමාගේ මෑණියන්ගේ සහෝදරයා. එතකොට රාජකුමාරයා මෙහෙට ආවට පස්සේ රාජ්‍යත්වය මෙහිදී ලබා දෙනවා. මුළු රටේම රාජ්‍යත්වයට උරුමකම් තියෙන පරපුරක් තමයි මේ මනු පරපුර. එතකොට මේ සීගිරිය කියලා කියන්නේ රාවණ රජතුමාගේ බලකොටුවක්. එතකොට ඒ රාවණ පරපුරේ කෙනෙක් තමයි
කාශ්‍යප රජතුමාගේ මෑණියන්. ඉතින් ඒ අනුව තමයි මේ ස්ථාන පැමිණෙන්නේ. එතකොට ඒ කාලේ වෙනකොට මේ ස්ථානේ පන්සලක්. ඒ පරපුරේ උරුමය, රාජ්‍ය උරුමය පසු කාලෙදී නැති වෙලා ගිහිල්ලා මේ ස්ථානයේ පන්සලක් බවට පත් වෙලා මේ පරපුරේම කෙනෙක් මහාන වෙලා මේ ස්ථානය ආරක්ෂා කරමින් ඉන්න අතරේ තමයි උරුමය තියෙන මේ කුමාරයාට මේ ස්ථාන ලබා දෙන්නේ කාටද? කාශ්‍යප කුමාරයාට. එතකොට මේ ස්ථානය අතීත ප්‍රෞಢත්වයේ තියෙන. එතකොට මේ තියෙන දේවල්, මේ හුඟක් දේවල් මේ කාශ්‍යප රජතුමා දක්වා නෙමෙයි. ඊට කලින් මේ ස්ථානයේ ලොකු රටේම පාලනය ගෙනිච්ච ලොකු රාජ්‍ය මධ්‍යස්ථානයක්. එතකොට මේ ස්ථානයේ තියෙනවා සියල්ලම මේ රජතුමාට පෙර දීලා තිබුණේ. රජතුමා මෙතෙන්ට ඇවිල්ලා ප්‍රතිසංස්කරණය කළා තමයි මේ මාලිගාව බවට පත් කරගෙන තිබෙන්නේ. රජතුමා එනකොටත් දිය අගල, ඒ වගේම මේ ශිලා ගොඩනැගිලි, ඒ වගේම පර්වත ගොඩනැගිලි, ශිලා උද්‍යාන, පර්වත උද්‍යාන, ජල උද්‍යාන, මේ සියල්ලංගෙම පරිපූර්ණ ස්ථානයක් තමයි මෙතන. එතකොට රජතුමා කාශ්‍යප කුමාරයා මෙතෙන්ට ඇවිල්ලා කාශ්‍යප කුමාරයා මේ ස්ථානය ප්‍රතිසංස්කරණය කළා කියලා තමයි ශිලා ලේඛනවල පවා තියෙන්නේ. ඒතර අපි දැක්කා කලින් ගියා අපි ස්ථානයකට මේ බලකොටුවට පිවිසෙන තැන දොරටුවේ ආරුක්කු දොරටුවේ ස්ථානයකට ඒ ස්ථානවල තියෙන සෙල්ලිපි වලින් පවා කියවෙන්නේ පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් කියවෙන්නේ මේ අනුරාධපුර යුගයට කලින් ඉඳලා මේ ස්ථානයේ මේ කුටි ඒ වගේම ලෙන් ඉදි කළා තියෙන බවට. එතකොට මේ ස්ථානයේ තාමත් අලංකාර ගොඩනැගිල්ලක් තියෙන්න ඇත්තේ මේ කණු වල සියල්ලම ලී කණු හිතවල මේ තට්ටු කිහිපයකට අරගෙන තාමත්ම අලංකාරව භාවනා කරන්න පුළුවන්. මේ ස්ථානයේ මේ ගලේ කොටලා තියෙනවා මෙතන ආසනයක් විදිහට. එතකොට සැතපෙන්න භාවනා කරන්න පුළුවන් සුදුසු ආසනයක් තියෙනවා. ඉතින් මේ විදිහට තාමත්ම අලංකාර පරිසරයක් තමයි මේ සීගිරිය. එන අය මේ පහන් ගලටත් ඇවිල්ලා යන්න මේවෙන් පේන්නේ රජතුමාට කලින් මේ ස්ථානයේ ගොඩනැගිලි තිබුණු බවට සාධක. පෙරවන් සරණයි.